पलक तक चल 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 ये बादल की चादर ये तारों के आंचल में छुप जाए. Hi guys, welcome back to our channel. ඔන්න අදත් අපි ආවත් චූටි බ්ලොග් එකක් අරගෙන. මේ අපිට මුල් ටික නම් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මුලින් තිබුණේ මගේ ඕඩර් එකක් අරන් යන්න. ඒ ඕඩර් එක දීලා ඉවර වෙලා ඒ ටයිම් උත් බලලා තමයි අපි දෙන්න ඩිසයිඩ් කරේ මෙතනට යන්න. බලන්නකෝ. මාසෙකමාරකට විතර පස්සේ තමයි අපි බීච් එකට ආවේ. ඒකත් හරිම ටයිම් එකකින්. බලන්නේ සන්සෙට් එකේ ලස්සන. හරිම වෙලාවටම තමයි අපිට එන්න පුළුවන් වුණේ. පුදුම තරම් ලස්සනක්. කොච්චර සෙනග හිටියත් හිතා ගන්න බෑ ලස්සන. බලන්නකෝ ඔයගොල්ලෝ. ඔන්න ඔය විදිහට බීච් එකේ අපි සැල්ලම් කරලා රැල්ල පාගලා ෆොටෝස් අරගෙන ලස්සන වීඩියෝස් අරගෙන තව එතන හිටියා ෆොරින් කපල් එකක්. ඒ දෙන්නගෙත් ෆොටෝස් අරන් දෙන්න කිව්වම මම ඒගොල්ලන්ගෙත් ෆොටෝස් අරන් දීලා ඒ දෙන්න හරිම ෂෝක්කනේ. අපි දෙන්නගෙත් ෆොටෝස් අරන් දුන්නා ඒ දෙන්න. ඉතින් එහෙම කරලා චුට්ටක් වෙලා අපි බීච් එකට වෙලා ඉඳලා අපි ආව එළියට. ඒ එද්දිම තමයි මේ අයිස්ක්‍රීම් ලොරිය තිබ්බේ. ලොරියක් නෙමෙයි අයිස්ක්‍රීම් ටොක් එක. ඉතින් ඒකෙන් අම්මා ඉතින් මට මගේ ෆේවරිට් කෝන් අයිස්ක්‍රීම් දෙකකුත් ගත්තා අපි දෙන්නට. ඒකත් අරගෙන පොලිමේ ඉඳලම තමයි එයාට ඒක ගන්නත් උනේ. ටිකක් කට්ටියත් හිටියා. ඒකත් අරගෙන අපි දෙන්න පිටත් වුණා බයික් එක ගාවට යන්න. ඊට පස්සේ ඉතින් තියෙන්නේ යන්න තමයි. ඒ තියෙන්නේ අම්මට අරන් දුන්න අයිස්ක්‍රීම් එක. ඒකත් අරගෙන ඒකත් මේ වනවන තමයි බයික් එක ගාවට යන්නේ. ඉතින් ඊට පස්සේ අපි දෙන්න පිටත් වුණා අම්මාලගේ ගෙවල් පැත්තට යන්න. මොකද මගේ පාර්සල් එකක් ඇවිල්ලා තිබුණා හෙට. ඒ යන අතරමඟ තමයි මෙන්න මේ ටික දැක්කේ. බලන්නකෝ කොච්චර ලස්සනයිද කියලා. ඉතින් අර චූටි ළමයින්ට ඔය තාත්තලා පෙන්නන්නේ අහස් මල් වැඩි එහෙම. ඉතින් මෙයාත් බයික් එක නවත්තලා ඔය ටික මට පෙන්න හිටියා. බලන්නකෝ ඒකත් කොච්චර ලස්සනට පේනවද කියලා. ඒකත් අපේ ටයිම් එකම තමයි. අපි යන පාරෙම හරියට මල් වැඩි අහස් කුරු පත්තු කරනවා. ඒ ටිකත් බලලා ඉවර වෙලා අපි ඔන්න ආවා අම්මාලා ගෙවල් පැත්තට යන්න. අම්මාගේ මල්ලිට කියලා එයා ඒ පාර්සල් එක පාරට ගෙන්න ගත්තා. ඒකත් අරගෙන ඊට පස්සේ ඉතින් එයා යනවා මාව ගෙදර දාන්න. තාම නම් මේ අපි එයාගේ ගෙවල් ළඟට යන ගමන් එතනට ගිහිල්ලා මගේ පාර්සල් එකත් අරගෙන අපි ඊට පස්සේ මල්ලිටත් බයි කියලා අපේ ගෙදර එන්න පිටත් වුණා. මොකද එයා මාව දාලා යන්නත් එපේ. නැත්තම් එයාට තවත් රැ වෙනවා. ඉතින් මේ අපේ ගෙදර යන ගම. එයාගේ ඉතින් කෝලම් ගොඩයි. ඔය යන අතරගමක හරියට පේන්නෙත් නෑ චුට්ටක් කළුවරයි. මෙයා නටනවා. මං වෙන වෙලාවක එයාට හොරෙන් ඕගලන්ට දෙන්නම්කෝ. එයාගේ කෝලම් වැඩ ටික. එයා සින්දු කිය නට යන ඒවා චුට්ටක් බලන්න. මේක එච්චරටම පැහැදිලි නෑ. මේ එයාගේ කෝලම තමයි ඔක්කොටම වඩා. ඉතින් ඔයගොල්ලෝ මොකද හිතන්නේ අපේ මේ vlog එක ගැන? ඔයගොල්ලෝ කැමති නම් like කරන්න, කමෙන්ට් කරන්න,
subscribe කරන්න අමතක කරන්න එපා. Thank you for watching. Bye bye.